ඔබට දායාද කරන ධම්ම ටීවී ධර්මය ඔබට දායාද කරන ධම්ම ටීවී ධර්මය ඔබට දායාද කරන ධම්ම ටීවී ධර්මය ඔබට දායාද කරන ධම්ම ටීවී ධර්ම හොඳයි පින්වත්නි සාදුකාරයක් පවත්වන්න. අද උතුම් පුර පසළොස්වක පොහොය දවස විහාරස්ථානයේ පවත්වන රාත්‍රී විශේෂ ධර්ම දේශනා පින්කම් මාලාවේ සෑම පොහොය දවසකදීම රාත්‍රී 7ට පවත්වන විශේෂ ධර්ම දේශනාව සඳහා තමයි අප සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ. අද අපේ ධර්මාසනයේට වැඩම කරන්නට යෙදුනේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි ඔබ සියලු දෙනාම දන්න හඳුනන මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති විශ්‍රාමලත් ගුරු උපදේශක දර්ශනපති පූජ්‍ය වටගෙදර විමලසාර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපි උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් සාදුකාරයක් දීලා සියලු දෙනාම උන්වහන්සේ පිළිගනිමු. ඉන් අනතුරුව අපි උන්වහන්සේට දැහැත් පිළිගන්වලා මේ ධර්ම දේශනාමය පින්කමට ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද මේ පින්කමේ දායකත්වයන් 3ක් බාර අරගෙන කටයුතු සිද්ධ කරනවා. විනීතා ධාබරේ මහත්මිය එක් දායකත්වයක් ඒ පවුලේ ඇත්තන් සියලු දෙනාම මේ පින්කමේ බාර අරගෙන කටයුතු කරනවා. ඒ වගේම අශෝකා පෙරේරා මහත්මිය මේ පින්කමේ දායකත්වයක් බාර අරගෙන කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම වෛද්‍ය AGS ආසිරි මහත්මයා, වෛද්‍ය ගයානි රණසිංහ මහත්මිය තවත් දායකත්වයේ බාර අරගෙන මේ පින්කමේ කටයුතු සිද්ධ කරනවා. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට දැහැත් පිළිගන්වලා මේ පින්කමට ආරාධනා කරන්න වෛද්‍ය AGS ආසිරි මහත්මයාට උන්වහන්සේට දැහැත් පිළිගන්වලා මේ පින්කමට ආරාධනා කරනවා. ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අවිරුද්ධං විරුද්ධේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සාදානේසු අනාදානං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනෝති. මිරියාන ශ්‍රී විවේකාරාමාධිපති මාරගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති ලේකම් ඒ වගේම හිටපු විදුහල්පති සාත්‍රපති පණ්ඩිත අපේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක කිතලගම හේමසාර නායක හාමුදුරන් වහන්සේගෙන්ද විහාරාදි වාසී අපේ හාමුදුරන් වහන්සේගෙන්ද අවසර පතමින් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නටයි සූදානම්. අද පොසොන් පුර 15ක පොහොය දවසේ. මේ උතුම් පොහොය දවස විසක් පොහොය වගේම සදැහැති අපිට වැදගත් වෙනවා. ඒකට හේතුව මොකක්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ඇත්තෝ අපි දන්නවා ඒකට හේතුව කාරණේ මොකක්ද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්‍ය උත්‍ය කිම්බිල බද්දසාර සුමන සාමණේර සහ මණ්ඩුක උපාසක කියන මේ ධර්ම දූතකයන් වහන්සේලා ඇතුළු ධර්ම දූත පිරිස තථාගත ලෝතර බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මයක් අරගෙන ලක්දිවට වැඩම කරපු දවස. මේ දවස පිළිබඳව ඔය ඇත්තෝ ලංකාව පුරාම විශේෂ පින්කම් සිද්ධ කරමින් කටයුතු සිද්ධ කරනවා. ඉතින් අපි මේ පිළිබඳවත් පොඩි හැඳින්වීමක් කරන්නට ඕනේ. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණය කරන්න දායක පින්නතුන් වගේම අපේ පොඩි හාමුදුරු දෙනමත් දෙපැත්තේ ඉන්නවා. නේද? උන්වහන්සේලා දෙනමත් වාඩි වෙලා බණ අහන්න සූදානම් වෙලා ඉන්නවා. අද හුඟක් වෙලාවට මම සලකන්නේ පොඩි හාමුදුරු වරුන්ගේ දවස විදියට. ඒකට හේතුව ඔය ඇත්තෝ අපිට බුදුදහම ලැබෙන්නේ අශෝක රජුගේ දායකත්වයෙන්. අශෝක රජු කියන්නේ ඉන්දියාවේ හිටපු අධිරාජ්‍ය දඹදිව. එතුමාත් තවත් රජවරුත් ගොඩක් ඉන්දියාවේ රජකම් කළා. අංග මගධ කාසි කෝසල වච්චිමල්ල තේති කුරු පංචාල කාම්බෝජ සූරසේන අවන්ති අස්සක ඔය ආදී 12 මහා ජනපද බෙදාගෙන ගොඩක් පාලකයෝ හිටියා. ඒ ගොඩාක් පාලකයෝ හිටපු රටේ අශෝක රජුව සාමාන්‍ය රජ කෙනෙක් විදියට රජ වුණා. තරුණ වයසේ රජ වුණා. එයාට ඕනකම තිබුණා මුළු ඉන්දියාවෙම අධිරාජ්‍ය බවට පත් වෙන්න. ඉතින් අනිත් රාජ්‍යවල රජවරු සූදානම් නැහැ. ඒක පරිත්‍යාග කරා. සූදානම් නැහැ.
පරිත්‍යාග කරන්න සූදානම් නැහැ. ගහලා ගන්න ඕනේ. යුද්ධ කළාම ගන්න ඕනේ. යුද්ධ කළා තමයි අශෝක රජුරු එක එක රාජ්‍ය තමන්ගේ රාජ්‍යයට ඈඳා ගත්තා, එකතු කරගත්තා. අන්තිමට එකට ටිකක් ලොකු යුද්ධයක්, භයානක යුද්ධයක් තිබුණා. කාලිංග කියන රාජ්‍ය ප්‍රබල රාජ්‍යයක්. එතකොට ඉතින් ඒ යුද්ධ කරන එකත් බරපතල ප්‍රශ්නයක් වගේ තිබුණා. උත්සාහ අරගෙන ඒකත් ජය ගත්තා. ඔන්න ඔහොමයි ඉන්දියාවේ අශෝක රජුරෝ අධිරාජ්‍යයක් බවට පත්. ඒ ඉතිහාසය ඔයත් අපි දන්නවා. දැන් ලංකාවට මේ රජුරුවන්ගේ මූලිකත්වයෙන් කරපු සංගායනාවෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස වැඩම කරන්නේ. නමුත් ඊට කලින් ලෞතර බුදුහාමුදුරුවෝ තුන්වරක් ලංකාවට වැඩම කළා. ඔය ඇත්ත දන්නෝනේ. ඒ වුණාට බුද්ධ ආගම පිහිටවන්න නෙමෙයි එය වැඩි. මොකටද අපේ රටේ නායකයෝ පාලකයෝ මේ රාජ්‍ය නායකත්වයේ බෙදා ගන්න බැරුව රණ්ඩු කළා. මේ රණ්ඩුව නවත්තන්න තමයි බුදුහාමුදුරුවෝ සාම දූතයෙක් වගේ ආවේ. ඇවිල්ලා කියලා බල ගහ ගන්න එපා, රජකම් කරපළ බෙදා ආර්මිකෝ කියලා ගියා. පළවෙනි ගමනත් එහෙමයි, දෙවෙනි ගමනත් එහෙමයි, තුන්වෙනි ගමනත් එහෙමයි ආවේ. ධර්ම දූත ගමන් නෙමෙයි, සාම දූත ගමන් වැඩම කළේ බුදුහාමුදුරුවෝ. ඒ අයට මේ වෙලාවට බණ ටිකක් කියලා ගියාට බුද්ධාගම බුද්ධ ශාසනය අපේ රටේ ප්‍රතිස්ථාපනය වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ තුන් වරක් ඇවිල්ලා නැවතුණා. ඊට පස්සේ ආවේ නැහැ. ඇයි ආවේ නැත්තේ? මුන්ට කියලා වැඩක් නැහැ කියලා හිතන්නේ නැතිනේ. හැමදාම ගහ ගන්නවනේ. පළවෙනි සැරේත් කිව්වා, දෙවෙනි සැරේත් කිව්වා, තුන්වෙනි සැරේත් කිව්වා. තව දුරටත් කියලා වැඩක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ නොවඩින්නේ ඇති. ඊට පස්සේ ඉතින් අශෝක රජුරු කාලිංග යුද්ධ කළා. රටේ පොඩ්ඩක් ඇවිදින්න තමන් ජයගත් දේශය මුළු රට පිළිබඳව දන්නවා. ඉතින් ඒක දැක්කලා සතුටු වෙන්න ඕනේ කියලා පොඩ්ඩක් ඇවිද්දා යුද්ධෙන් පස්සේ. ජයපෑම් බොන්න උත්සවයක් සංවිධානය කරන්න කියලා බාර දීලා ඇමතිවරුන්ට. පස්සේ මේ ගමන මහා අප්‍රසන්න ගමනක් වුණා. යුද්ධෙන් පස්සේ මේ යන්නේ හැම ගෙදරකම අදෝන, දුක් අදෝන. හැම ගෙදරකම වගේ කෙනෙක් මැරිලා, හැම ගෙදරකම වගේ කෙනෙක් කැපිලා, අංග විකල වෙලා. යුද්ධෙන් එක්කෝ ස්වාමියා නැහැ ගෙදර, එක්කෝ මේ පියානේ, ඒ වගේ මහා මල ගියක් වෙලා තියෙන. ඔක්කොම දුක් අදෝන, මලමිනි ගඳ හැමතැනම. පළවෙනි වතාවට රටේක පාලකයෙකුට තමන් කරපු දේ වැරද්දත් මිනිස්සුන්ගේ දුකත් තේරුණා අශෝක රජුණන්. කාටවත් එහෙම තේරෙන්නේ රටට නායකත්වයේ අරම කරන්න මෙහෙම කරන්න කියලා රටේ නායකත්වයේ කිරෝල ලබා ගත්තට පස්සේ උන්ට මතක නැහැ මිනිස්සු දුක් විඳිනවා කියලා. ඒ නිසා බොහෝ රටවල මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු දුක් විඳිනවා. රටේ නායකයෝ සැප විඳින බොහෝ රටවල් වල. සමහර ඇතැම් රටවල් එහෙම නැහැ. පස්සේ ජයපෑන් උත්සවයේ නැවැත්තුව රජුරෝ හිත වේදනාවෙන් හිටියා. ඔය ඇත්තෝ අපිටත් එහෙම ප්‍රශ්නයක්, ගැටලුවක්, වේදනාවක් ඇති වුණොත් මොකද කරන්නේ? තමන්ගේ ආගමේ පිහිට තමයි පතන්නේ. ඒකට තමයි අපි ආගමක් අදහන්නේ. ඒ ආගමෙන් යම් සරණක් පිහිටක් අපිට ලැබෙයි කියලා තමයි අපි අදහන ආගමක් අදහන්නේ. මේ රජුරු බෞද්ධයෙක් නෙමෙයි.
මේ රජුරු ජෛන ආගමේ කෙනෙක්. නිගණ්ඨනාථ පුත්ත කියන ආගමික නායකයාගේ බුදුහාඳුරුව සමකාලීනව හිටපු ඒ උතුමාණන්ගේ ඒ ආගමික නායකයාගේ දහම තමයි අනුගමනය කරන්නේ ජෛන වර්ධමාන මහාවීර කියන කෙනාගේ. ඉතින් ජෛන පන්තලෙන් මෙතුමාට සහනයක් මානසික පීඩාව නැති කරගන්න සහනයක් ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ ඒ නිසා දුක් වේදනාවෙන් මොයි ඉන්නවා. ඉන්නකොට එහෙම ඉන්නකොට තමන්ගේ රජමාලිගාවේ මතු මහලේ ඉන්නකොට චූටි නමක් පොඩි නමක් පොඩි හාමුදුරු කෙනෙක් පාරේ වඩිනෝ දැක්ක සංසුන් ගමනේ. මම මේ කියන්නේ මේ පොඩි හාමුදුරු කෙනෙක් නිසා තමයි අපි බුදුහාමුදුරන්ගේ දහම අනුගමනය කරන්න කියන ඉතිහාසය මතක් කරලා දෙන්නේ. අර පොඩි හාමුදුරු නමක් පාරේ වඩිනෝ දැකලා ඇමතිවරයෙක් ලවා මාලිගාවට ගෙන්න ගත්තා. පොඩි හාමුදුරුවනේ බුදුහාඳුරන්ගේ ගෝලෙක් ශ්‍රාවකෙක් නේ ඔබතුමා. සුදුසු ආසනයක වැඩ ඉන්න සිංහාසනේ වැඩුණා පොඩි හාමුදුරුවෝ. මට දුකක් වේදනාවක් ඇති වෙලා තියෙන සැනසෙන්න පුළුවන් බණක් කියන්න පොඩි හරි බණක් කියන්න ඉල්ලීමක් කරා. අන්න එදා ඒ පොඩි හාමුදුරුවෝ අශෝක රජුරවන්ට බණක් කිව්වා. මතකයි නේද? මොකද්ද ගාථා? මතකද ගාථා? අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති ඒ පමත්තා යතා මත. දැන් ගන්න ගාථාවනේ පාඩන්නේ. අප්පමාද වර්ගයේ ධම්මපදයේ යමක වර්ගය 1 දෙවෙනි එක අප්පමාද වර්ගය. ඒකේ තියෙන පළවෙනි ගාථා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතා මත. ඒ ගාථාවේ තේරුම ඔය ඇත්ත දන්නවා. ඒ වුණාට මේ වෙලාවේදී අපි මතක් කරමු අප්පමාදෝ කියන්නේ පමා නොවි කටයුතු කරන කෙනා. අපි නෙමෙයි. පමා නොවි කටයුතු කරන කෙනා. අප්පමාදෝ අමත පද. නිවන් අවබෝධ කරගන්නවා. අමෘත පදේවත් නිවන ලබා ගන්නව අප්‍රමාදෝ කටයුතු කරන කෙනා. පමාදෝ මච්චුනෝ පද. අපි කවුද? පමාද වෙන අය. ආමුදුරෝයි ඔය ඉන්න දායකයෝ ඔක්කොම ප්‍රමාදයි. මදි උත්සාහය උනන්දුව මදි. අපි කාගේ මච්චුනෝ පද මැරෙනෝ. පිරිනුවම් පාප කෙනෙක් ගැන මේ ළඟ ඉතිහාසය අපි අහලා නැහැ නේද කවුරුවා? අර ආමුදුරෝ නැත්තම් අර මහත්තයා පිරිනුවම් පෑවයි. සුද්ධෝදන රජුරෝ පිරිනුවම් පාලා තියෙනවා. ඒ වගේ නිවන් අවබෝධ කරගත්තා නෑ. මේ කවුද මේ රහතන් වහන්සේලා පිරිනුවම් පාලා තියෙනවා. එතකොට මේ සුද්ධෝදන රජුරෝ පිරිනුවම් පෑවේ නෑ. එතකොට කොහොම හරි අපි පමා වෙච්ච අය අපි මැරෙනවා. අප්පමත්තා න මීයන්ති. පමා නොවිච්ච කෙනා න මීයන්ති මැරෙන්නේ නෑ. නිවන් අවබෝධ කරගත්ත කෙනා පිරිනිවන් පානවා මැරෙන්නේ නෑ. පමාදෝ මච්චුනෝ පද. අපි ප්‍රමාදයි මරණයට පත් වෙනවා කියන මේ ගාථාව රජුරවන්ට කියලා දීලා හිත සැනසුවා.
රජුරෝ පැහැදුනා බුදුහාඳුරන්ගේ බණක් පොඩි හාමුදුරු කෙනකින් ඇව නික්‍රෝධ සාමණේරයෝ මේ බණ කියන්නේ. සත් හැවිරිදි. ඒ බණ අහලා රජුරෝ ජෛනාගම අතහැරියා බෞද්ධයෙක් වුණා. බෞද්ධයෙක් වෙලා හරියට පින්කම් කරා. උස්පාසකම් වල දන්නව දඹදිව කියපු අය හැමතැනම සිංහ කුළුණු අශෝක කුළුණු කියලා හැමතැනම ඉදි කළා. විහෙර විහාර හදලා හැමතැනම තියෙනවා මුළු දඹදිව පුරාවට. 84000ක් විහෙර විහාර හැදුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ලොකු කුඩා ඒවා වැඩිපුර හදන්නේ නැති. ලොකු විහෙර විහාරත් හදන්නේ නැති. 84000ක් විහෙර විහාර කරවලා තියෙනවා. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේත් එක්ක එකතු වෙලා තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එතකොට ඇයි මේ සංගායනාවක් කරන්නේ? සාසනේ කිලුටු වෙලා තියෙනවා. සාසනේ පිරිසුදු කරගන්න. අදත් සංගායනාවක් අවශ්‍ය වෙලා තියෙනවා. දැන්ටත් සාසනේ අපිරිසුදු වෙලා තියෙනවා. පිරිසුදු කරගන්න ඕනේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාව කියලා එකක් කරා ඔය ඇත්තන්ට මතකයි. ඒ කවුද කරේ? අජාසත් රජුගේ ප්‍රධානත්වයෙන්. නායකත්වයේ මූලිකත්වයේ ගත්තේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. 500ක් මහරහතන් වහන්සේලා මූලික වෙලා ඔන්න පළවෙනි ධර්ම සංගායනාව කළා. ඇයි මේ ධර්ම සංගායනාවක් කළේ? සාසනයේ මොන හරි ප්‍රශ්න ටිකක් මතුවලා තිබිලා තියෙනවා. බුදුආදුරන් කාලේ ඉඳලා පිරිනුවම් පාරකට පාල මාස 3යි සංගායනා කරනකොට බුදුආදුර ජීවමානව ඉන්නකොටම සාසනයේ භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩුකම් තිබුණා නේද? තිබුණා නේද? තිබුණා. අන්න ඒ නිසා මහරහතන් වහන්සේලා මූලික වෙලා ධර්ම සංගායනාවක් කළා මේ පිරිසිදු කරගත්ත ශාසනය සම්බුද්ධ ශාසනය. ප්‍රශ්න එතකොට දුස්සීලයන් බුදුහාමුදුරන් කාලේ දුස්සීලියෝ හිටියා. ඊළඟට ඕම කලක් ගත වෙලා අවුරුදු 100ක් වුණාට පස්සේ ධර්ම සංගායනාවක් කරනවා. සබ්බකාමී යස රේවත කියන මහරහතන් වහන්සේලා හිටියේ. මේ සංගායනා කරන්න හේතු මූලික කාරණේ මොකද්ද? පිකටින් එකක් හාමුදුරුවෝ ඉල්ලීම් 10ක් ඉල්ලලා පිකටින් එකක් අපිට කන්න ඕනේ. අපිට ගමෙන් පිට යන්න ඕනේ. කොණ්ඩේ ටිකක් වැඩිපුර වවන්න ඕනේ. තා ටිකක් බොන්න ඕනේ. අය දසක වස්තු ඇත්ත දන්නවනේ. නේ සිංගිරවන කප්ප, ගාමාන්තර කප්ප, අසත නිසීදින කප්ප, ජලෝමි කප්ප කියන්නේ කැප කරගන්න ඕනේ කියලා අකප ටිකක්. ඒ පිකටින් එක. පස්සේ ඒ කාලේ හිටිය ප්‍රධාන මහරහතන් වහන්සේලා යස රේවත සබ්බකාමී. උන්වහන්සේලා එකතු වෙලා සංඝ සමුළුවක් තියලා ඇයි මෙහෙම කරන්නේ අපිට මේව මොනවාද ඉල්ලීම් ටික කියලා. ඉල්ලීම් ටික ඉදිරිපත් කරා මේක විනයට විරෝධී. විනයට ගැලපෙන්නේ නැහැ. දෙන්න බෑ කිව්වා. තවත් විරෝධය වැඩි වුණා. පස්සේ මේ හාමුදුරුවෝ ගිහලා රජුරවන්ට කිව්වා. කාලාශෝක රජුරු හිටියේ. රජුරවන්ට කිව්වා. රජුරු කිව්වා
නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේක විනයට ගැලපෙනවද කියලා හොයන්න. විනයට ගැලපෙනව නම් ඒ ඉල්ලීම් ටික දෙන්න. නොගැලපෙනව නම් දෙන්න එපා. අපි බලේ පාවිච්චි කරලා ඒ අය සසුනෙන් ඉවත් කරමු කියලා. රාජ්‍ය බලය යොදලා දෙවෙනි ධර්ම සංගායනාව කළා රාජ්‍ය බලය යොදලා සසුනෙන් එළෙව්ව අයින් කරා මේ විනය විරෝධීව කටයුතු කරපු අය. ඊට පස්සේ කලක් ශාසනය පවතිනකොට මේ අශෝක රජුගේ කාලේ එනකොටත් 60000ක් එකතු වෙලා ලොකු කාලබලයක් මේක ඒවා ඉන්නලු. ඉල්ලීම් ඉල්ලනෝ ශාසනයේ වැරදි වැඩ කරනවා. ඉල්ලීම් වලට වඩා වැරදි වැඩ කරනවා. මෙතෙන්දි තමයි ධර්ම සංගායනාවක් ඕන උනේ. එතකොට අශෝක රජුරෝ බෞද්ධෙක් වෙලා අශෝක රජුරෝ මුල් වෙලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව කළා. ඒකේ ප්‍රතිඵල තමයි රටවල් 9කටත් ධර්ම දූතයන් වහන්සේලා යවීම. බුදුහාමුදුරුවෝ වරක් වැඩියට බුද්ධාගම පිහිටුනේ නෑ අපේ රට. අශෝක රජුරෝ මුල් වෙලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 236කට පස්සේ සිද්ධ කර මේ මහා ධර්ම සංගායනාවෙන් තීරණය කරගත්තා අවශ්‍ය රටවල් තෝරගෙන ඒ රටවල් වලට බුද්ධාගම අපි ව්‍යාප්ත කරන්න ඕනේ කියලා. එයින් එක රටක් තමයි අපේ ශ්‍රී ලංකාව. බුරුමේ, තායිලන්තේ, ස්වර්ණ භූමි කියලා කියන ඔය වගේ රටවල් 9කට. කාම්බෝජේ, ඔය වගේ සියම් රට, තායිලන්තේ වට ධර්ම දූතයන් වහන්සේලා යවුවා. අපිට තමයි විශේෂයක් වුණා කියලා තමයි කියන්නේ. විශේෂයක් කළා කියලා. ඒකට විශේෂයක් කවුද? බුදුහාමුදුරුවෝ. මිහිඳුහාමුදුරුවෝ කියන්නේ අශෝක රජුගේ පුතා. සංඝමිත්තා කියන්නේ අශෝක රජුගේ දුව. මේ දෙන්නම පැවිදි වුණා. මුලින් මිහිඳුහාමුදුරුවගේ මූලිකත්වයෙන් ධර්ම දූත කණ්ඩායම ඊට පස්සේ මිහිඳුහාමුදුරුවන්ගේ ඉල්ලීමෙන් සංඝමිත්තාවත් ඇවිල්ලා අපිට ශ්‍රී මහා බෝධි ශාඛාව ලබා දුන්නා. එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණයි කියලා කතාවකුත් තියෙනවා. එහෙම මිනිස්සු අතර තියෙනවා මේ හාමුදුරුවෝ මුල් වෙලා ජාත්‍යන්තර සංවිධාන NGO ගේ සහයෝගය ඇතිව ව්‍යාප්ත කරගෙන යනවා සාසනය නැති කරන්න බොරු. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණායි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ තුන්වරක් ලංකාවට ආවා කියලා ඓතිහාසික වාර්තා ඉවත් කරන්න වෙනවා. ලංකාවේ කියලා මොකටද? ලංකාවට නේද? එක දෙවෙනි කාරණේ මිහිඳුහාමුදුරුවෝ දඹදිව ඉඳලා ඉන්න ඕනේ නෑ. මිහිඳුහාමුදුරුවෝ මෙහි ඉපදිච්ච කෙනෙක් වෙන්න එපා. බුද්ධාගම අරන් ඉන්නේ. ඒ මුළු මහත් ඉතිහාසයේ ඉන්දියන් ඉතිහාසයත් අපේ ශ්‍රී ලංකා ඉතිහාසයත් වෙනස් කරන්න ඕනේ. ඕ අපි දිගට තර්ක කරනවා. තර්කයෙන් ඔප්පුත් කරනවා. තර්ක කළ ඔප්පුත් කරනවා. මේ ඊයේ පෙරේදා අලියෙක් කුලප්පු වෙලා ගෝලයයි අද්ගොව්වයි දෙන්නම මැරුවනේ නේ. ඒ අතා සංකපාල කියන පන්සලේ සංක රාජා. සංකපාලේ කියන එක තමයි මේ කට්ටිය සංකස්ස කියලා කියන්නේ. සංකපාලේ කියලා. බුදුහාමුදුරුවෝ අර මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ කියලා බණ ඉවර වෙලා නැවත ආවේ සංකපාලට. සංකස්සට නෙවෙයි සංකපාලේ කියන්නේ සංකස්ස කියන්නේ. ඒ වගේ මත දරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ අනුගම කරන ඒවට හරියට මේ ඔයද මේ ගොඩට එහා ටිකක් එහා පැත්තේ මේ පැත්තේ පන්සලක් ලොකු පන්සලක් හදලා ඒකට ගොඩාක් පහන වෙනව කට්ටිය ගිහිල්ලා බණ අහන්න මේ වගේ තමයි පහසුකම් තියෙනවා. උගක් බණ අහනකොට පැදුරුනේ ලන්නේ. දැන් පැදුරෝලි දෙකන්න අමාරුයි අපි කාට. ඒ නිසා පුටුවක් තියාගෙන ඉන්න හොඳ සැප පහසු මෙට්ට දාපු පුටු දීලා
ධර්මශාලාව හදලා තියෙන හොඳයි එහෙම කරන එක. ඊළඟට හොඳට කාටවත් තේ එකක් දෙනවා කිරි තේ එකක්. බණහන් වෙලායට. ඊළඟට කාලාවේ නැත්තම් දානශාලාවේ කෑම සූදානම් කාටවත් ඕනම වෙලාවක. ආමුදුරොන්ට පිරිකර පූජා කරන්න එපා කියලා කියන්නේ වැඩක් නැහැ නේ? ඒ ආමුදුර පිරිකර ගන්න අපි මේ නිස්සරණාත්‍යාසයෙන් බණ කියන්නේ අපිට පිරිකර එපා කියන. බුදු ධර්මයක් ඔය හැත පිරිකර පූජා කරන පින් සිද්ධ කරගන්න. නේ? ඉල්ලුවයි ආමුදුර පිරිකර දෙන්න කියලා. එහෙම කොට නැගිලා තියෙන සම්ප්‍රදායක් ඉල්ලලා නෙවෙයි. අරක මේකද පූජා කරන්න කියලා ඉල්ලලා නෙවෙයි දෙනවා ඉතින්. අර ඒගොල්ලෝ පිරිකර ගන්නෙත් නැහැ. මොකද හේතුව? අර NGO වලින් නොඑක් ඒවායින් වලින් කුට්ටි පිටින් ලැබෙනවා ඒගොල්ලන්ට. ලොකුවට මුදල් ලැබෙනවා. මොකද තවත් ওই පොඩි පිරිකර ඒක වෙන්නේ නැති. එහෙම මේ ශාසනය නැති කරන ව්‍යාපාර හරියට තියෙනවා. ඒවා තියෙද්දි තමයි කරන්නේ. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාව කළා ඒ කටයුතු සිද්ධ කළා. ශාසනයේ ප්‍රශ්න ගැටලු තුන දැනුත් සංගායනාවක් කරන්න ඕන වෙලා තියෙනවා. Facebook කියවනෝ නේද ඔයත්? Facebook වල තියෙනවනේ අර අටමස්ථානයේ ආදුරන් කතන්දරේ මිහින්තරේ ආදුරන් කතන්දර තව එක ආමුදුරෝගේ කතන්දර හරියට තියෙනවා දැන් Facebook වල. අපේ කිට්ටුව දන්න දායක කට්ටියක් දානි දෙන්න නැතුව ඇරිය පන්සලට දානි නැවතුව පාරම්පරිකව දානි දීපු මිනිස්සයා දානි දෙන්නේ නැහැ. ඔය බැලුවම අනේ ආමුදුරනේ පුතාලා කියනෝනේ දානි දෙන්න එපයි ඕකුන්ට කියලා. නිකන් නෙමෙයි කියන්නේ පින්තූරත් එක්ක Facebook එක කියලා පෙන්නලා කියන්නේ. අපිට දානි දෙන්න එපයි කියලා. මොකෝ බුදුආදරද කියන්නේ පුතාද කියලා. පුතා කියනවා නම් ඒක බුදුආදරන්ගේ ධර්මයේ නේ දන් දෙන්න කියලා තියෙන්නේ. දන් දෙන්න එපයි කියලා මොන කිසිම බුදුවරයෙක් කියලා නැහැ. ඒ නිසා මේ ඒ පුතාට Facebook කියවන පුතාට විනය බුක් කියවන්න කියන්නේ කියලා මං උපදෙස් දුන්නා. එතකොට ඕක තේරුම් ගන්න. විනය බුක් කියවුවොත් තේරුම් ගන්න. මේ ෆෝන් එකේම තියෙන ඉන්ටර්නෙට් ඕනම විනය පොතක් තියෙනවා. කියවන්න තමයි වැරද්ද. අර මොකෙක්ගේ හරි වල්පල් ටිකක් කියවලා අපි වැරදි මතයක් විතර ගන්නවා. ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒ වගේ හරි වුණත් අපිට අවශ්‍ය නැති දේවල් නෙමෙයි. ශාසනයේ එදත් දුස්සීල වෙටිය අදත් දුස්සීල වෙයි. එදත් සිල්වත් හාමුදුරුවෝ හිටිය අදත් සිල්වත් හාමුදුරුවෝ හිටිය. ඒකයි ස්වභාවය. ඒ නිසා පින්නතුනි ඔය Facebook කියවන අයට මම යෝජනා කරන්නේ හැමතිස්සෙම විනය බුක් එකක් කියවන්න. මේ ෆෝන් එකේ තියෙනවා ඉන්ටර්නෙට් ගියාම සූත්‍ර විනය අභිධර්ම පොත් ටික අවශ්‍ය සූත්‍ර අවශ්‍ය දේවල් අරගෙන කියවන්න ඔක්කොම තියෙනවා. කියවන්න එක්කෙනෙක්. විනය ත්‍රිපිටක හැම පන්තලෙම පූජා කරලා තියෙනවා. ආම්ද්‍රු කියවන්නේ දැන් මිනිස්සු කියවන්නේ. කාවෝයි වේයෝයි තමයි ඕවයි වැඩ ගන්න. තේරුණා නේද? අන්න ඒක නිසා අපි ධර්මදර වෙන්න ඕනේ. පුළුවන් තරම් එක මතයකට එන්න ධහම පිළිබඳව දැනගන්න. මොකක් හරි නොකර ඉන්න හේතු හරියට නිවැරදිව තක්සේරු කරලා දැනගන්න ඕනේ. අපුතා අරක බලලා කිව්වම මේක දෙන්න එපා කියලා ඉතින් දන් දීම නවත්තන. නිවන් දකින්නේ කොහොමද? බෞද්ධයෝ බුදු එනම් බුද්ධාගමත් අතාරින්න ඕනේ. නිවන් දකින්න නම් දන් දෙන්න මෙපායි. සිල් රකින්න ඕනේ, දන් දෙන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පුරන්න ඕනේ, නික්කම්, පඤ්ඤා, වීර්ය, සාන්ති, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා මේ 10ම අනුගමනය කරන්න ඕනේ. ඔය ඇත්තෝ අපි කවුරුද? ඒ නිසා දන් නැවැත්තිනවයි කියන්නේ බුදුහාරගේ දර්ශනේ අපි ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා ඒකට විසඳුම් හොයනවා මිසක් වැරදි මත ඇති කරගන්න එපා. මං මේ පුතාට
කියන්න කියලා කිව්වා විස්තර ටිකක්. ඉතින් Facebook කියලා මදි විනය බුක් එකක් කියවන්න කියලා. එතකොට හිතයි මොකද්ද ඊතාතත්ත්ේ මොකද්ද අදතත්ත්ේ මොකද්ද අපි ගන්න තීරණය කියලා. එක පැත්තකට ගිහිල්ලා එක මතයක ඉඳන් අපි වැරදි තීරණයක් ගන්නවා කියන්නේ බුදුහාඳුර අනුගමනයේ අනුමත නොකළ එක. බුදුහාරෝ ඒවට හොඳට බණ කියලා දෙනවා කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය කියන්නේ අරයා කිව්වට මෙයා කිව්වට අම්මා තාත්තා කිව්වට ඒව පිළිගන්න එපා. යථාර්ථය නිවැරදිව තේරුම් අරගෙන එහෙන් දැක්කේ නැත්තම් පිළිගන්න එපා. කණෙන් ඇහුවේ නැත්තම් හරියට පිළිගන්න එපා කියලා. කාලාම සූත්‍රයේ ලස්සනට මේක මාතක්ක හේතු මා ඉති කරාය මා අනුස්සවේන මා පිටක සම්පදානේන මා කියන්නේ එපා කියන එක කරන්න එපා කියලා තියෙනවා. ඒක නිසා යථාර්ථය අපි මේ විදියට අවබෝධ කරගන්න. දැන් අර නිග්‍රෝධ පොඩි හාමුදුරුවන්ගෙන් බණහලා අශෝක රජු මහා විශාල සේවයක් කරා. තුන්වෙනි ධර්ම සංගායනාවත් කළා. ඒ වගේම රටවල් වලට බුද්ධ ධර්මයක් ලබා දීලා අපි බෞද්ධ වෙලා අපි බුද්ධ ආගම අනුව අපේ ජීවිතේ ගොඩනගාගෙන ඉන්නවා. මේක තද නීති පද්ධතියක් නෙමෙයි විනය. ඒක නිසා සමහර වෙලාවට සමහරු ක්‍රියාත්මක කරන්නේ දැඩි නීති නෑ මෙතන. හිතලා බලලා අවබෝධයෙන් කරන්න තමයි බුදුහාඳුරු ධර්ම දේශනා කළ තියෙන්නේ. අවබෝධයක් ලබාගෙන අවබෝධයෙන් තමන් හැම දෙයක්ම කරන්න කියලා. ඒක තමයි අවශ්‍ය කරන්න පිට. අන්න ඒ නිසා අපි අද පොසොන් පොයේ දවස වඩාත් අපිට වැදගත් වෙන්නේ අපිට බෞද්ධෙක් වුණේ අර චූටිය පොඩි හාමුදුරුවෝ නිසා. උන්වහන්සේගේ බණ අහලා තමයි රජුරෝ මේ සා විශාල කාර්යයක් සිදු කළා අපි බෞද්ධයෝ කළා තියෙන්නේ. ඉතින් මම අද ධර්මදේශනාවටත් මාතෘකාවක් වශයෙන් ගාථාවක් මේ පොඩි හාමුදුරුවෝ 4 දෙනෙක්ගේ සම්බන්ධ කතාවක් නිසා. ඒ පොඩි හාමුදුරුවෝ 4 දෙනා තමයි සංකිච්ඡ සාමණේර පොඩි හාමුදුරුවෝ, පණ්ඩිත සාමණේර පොඩි හාමුදුරුවෝ, සෝපාක සාමණේර පොඩි හාමුදුරුවෝ, රේවත සාමණේර පොඩි හාමුදුරුවෝ. 7 අවුරුදු ඒ වගේ පොඩි වයසේ හිටපු අය. හැබැයි මේ පොඩි නෑ මේ හාමුදුරුවෝ 4 දෙනා. වයසෙන් පොඩි නමුත් මේ 4 දෙනාම රහතන් වහන්සේලා රහත් වෙච්ච ඇත්ත. අවිරුද්ධං විරුද්ධේසි. සමාජයට අපි විරුද්ධ නැතුව විරුද්ධ වෙන්න ඕන එකට විරුද්ධ වෙන්නේ නැහැ. විරුද්ධ විය යුතු එකට නොවිය යුතු එකට විරුද්ධ වෙනවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන නිවැරදිව අර්ථය යමක තේරුම් අරගෙන විරුද්ධ වෙන්න ඕන එකට විරුද්ධ වෙන්නම ඕනේ. අරයා නිසා මෙයා නිසා විරුද්ධ නොවී ඉන්න එපා. නරක වැඩක් පුතෙක් කරනෝ නම් දරුවෙක් නරක වැඩක් කරනෝ නම් අම්මයි තාත්තයි අනේ පුතානේ මේ වැඩේ කරන්නේ කමක් නැහැ කියලා විරුද්ධ නොවී හිටියොත් ඒක වැරදි. අම්මා තාත්තා දෙන්න ගුරුවරු යම්කිසි කෙනෙක් වැරද්දක් දකින්නෝ නම් වැරද්ද කරනවා ඒක නිවැරදිව දැකලා ඒකට විරුද්ධ වෙන්න ඕනේ. විරුද්ධ වෙලා ඒකේ වළක්වන්න ඕනේ. නේද? අත්ත දණ්ඩේසු නිබ්බුතං. නිවන් දකින්න නම් අත්ත තමන් ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ. තමන් නිවැරදිව යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. සාදානේසු අනාදානං. ඒකෙන් අදහස් කරන්නේ ගන්න ඕනේ. අල්ලා ගන්න අය අතාරින්න ඕනේ. දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයක් තියෙනවා. රූප කියන්නේ අපි ඇහෙන්
සිතට ගන්න දේ. වේදනා සංඥා සංකාරත් එමයයි සිතට ගන්න දේවල්. මේව මොනවද කරන්න ඕනේ? තේරුම් අරගන්න ඕනේ. අල්ලගන්න හොඳ නැති දේවල්. අපි අල්ලගන්න හොඳ නැති දේවල්. දැන් තේරුණානේ දැන් බලන රූපය සිතෙන් විශ්ලේෂණය කළා මේක තවදුරටත් බලනවද නැද්ද කියලා තේරුම් අරගෙන ඉවත් කරන්න ඕනේ. වහාම ඉවත් කරන්න ඕනේ. අල්ලා ගන්න ඕනේ. අඳව ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර ඒ හැම එකකම ස්වභාවය ඒකයි. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතකොට පින්නතුනේ ප්‍රධාන වශයෙන්ම සක්කාය දිට්ඨිය උතන තියෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය. මමය මගේ කියන හැඟීම නිසානේ ඔය මේකක්ම අපි කරගන්නේ. අන්න ඒක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරනවා කියන්නේ නිවන් මාර්ගට යොමු වෙන්න ඕනේ. එහෙම කෙනා තමයි බ්‍රාහ්මණ කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ බ්‍රාහ්මණ කියලා. දැන් තේරුණා නේද? බුදුහාමුදුරන්ගේ කාලේ ගොඩාක් බුදුහාමුදුරත් එක්ක සමකාලීනව දහමත් එක්ක ආගමික නායකවරු ගොඩක් හිටියා. බුදුආරං කාලේ වර්ධමාන වහාවිල ජෛන ආගමේ නිර්මාතෘ මේ නිගණ්ඨනාත පුත්තුමත් හිටියේ බුදුහාරවන්ගේ සමකාලීනව. ඒ වගේම සත්‍යාත්‍රවරු බුදුහාන් සමකාලීනව හිටපු ආගමික අය. හැම කෙනාම ආගම් දේශනා තමයි හැම කෙනෙක්ම කරන්නේ. මේ ඔක්කොම හරි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. තේරුණා නේද? මේ ඔක්කොම අපිට නිවැරදි කියලා අනුගමනය කරන්න බෑ. බුදුහාරංගේ දර්ශනය අනුගමනය කරන අපි අනිත් සියල්ලක්ම මොන දෘෂ්ටි කියන්නේ? මිත්‍යා දෘෂ්ටි විදියට තමයි අපි සලකන්නේ. එතකොට බුදුහාඳුරන් පහළ වෙනකොට ආගම් මිත්‍යා දෘෂ්ටි බ්‍රහ්මජාල සූත්‍රයට අනුව 60 කියන්නේ දෙකක්. දෙසට මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. එතකොට ඒ සමාජයේ තමයි බුදුහාමුදුරු පහළ වුණේ. එතකොට වැඩියෙන්ම බුදුහාර පහළ වෙනකොට බුදුහාන්ට අභියෝගයක් වෙලා තිබුණේ බ්‍රාහ්මණ ආගම, ජෛන ආගම. ඒ අය ඍග් වේදේ, අජුර්වේද, අතර්වං සාම කියලා චතුර්වේදයක් දේශනා කරමින් බ්‍රාහ්මණ ධර්මයේ උගන්වනවා. එතකොට විශාල පිරිසක් හිටියා. ඊළඟට මිනිස්සු ભેද කරලා තිබ්බා. මිනිස්සු කුල ભેදේ නේද? කුලවලට බෙදලා තිබුණා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. කුල හතරකට බෙදලා තිබුණා. ඒ කුල හතර බෙදලා තිබුණේ බ්‍රාහ්මණ කියන කොටස තමයි උතුම්ම පිරිස. ඊළඟට ශාස්ත්‍රීය කුලයේ තමයි ඊළඟ රට පාලනය කරන්න ආйти රජකම් කරන පිරිස. පාලකයෝ. අර ඒ ආගමික නායකයෝ සහ ගුරුවරු. වෛශ්‍ය කියන්නේ ව්‍යාපාර වෙනදාම් කරන අය. ශුද්‍ර කියන්නේ මේ කුල තුනට බැල මෙහෙවරකම් කරන අය. ඒක ශ්ලෝකේ මනුස්මෘතියේ තියෙන ශ්ලෝකේ සඳහන් වෙනවා බ්‍රාහ්මනස්ය මුඛ මාසේ බාහු රාජාන්‍යයක් කෘත ඌරු තදස්ය තද් වෛශ්‍ය සුද්‍රෝ පද්භ්‍යා අජායතේ. සංස්කෘත ශ්ලෝකය. බ්‍රාහ්මනස්ය මුඛමාස් මහා බ්‍රහ්මයා මේ ලෝකෙට මිනිස්සු මවුවා මහා බ්‍රහ්මයාගේ කටින් කොටසක්. ඒ අය තමයි බමුණෝ අපි. බුදුහාඳුරෝ දේශනා කරාට ලස්සන කතන්දරයක්. බමුණෝ කිව්වා මහා බ්‍රහ්මයා කටින් කොටසක් මැව්වා. ඒ අය තමයි බ්‍රාහ්මණවල අපි.
ඊළඟට බ්‍රාහ්මණස්සේ බාහු රාජාන්‍ය අක්ෘතක්. බාහු දෙකෙන් තමයි මේ රජවරු සිටුවරු කියන ශාස්ත්‍රීය කුලයේ අය මැව්වේ. ඌරු තදස්සේ තද් වෛශ්‍යයන් ව්‍යාපාරිකයෝ වෛශ්‍ය කුලයේ අය කලවා වලින් මවලා තියෙන්නේ. දෙපතුලෙන් තමයි මේ බැල මෙහෙවර කරන පහත් කුලයේ අය මවලා තියෙන්නේ කියලා මේ අයට ආගම තහනම් අධ්‍යාපනය තහනම් පල්ලෙහා කුලයේ අය. අනිත් අයට විතරයි පුළුවන් ඉගෙන ගන්න. මහා විශාල කුල ભેදයක් ඇතලා මහා අවුලක් හදලා මහ මිනිස්සු මුලා කළා. දෙවියන් වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ බය කළා තිබුණා. බුදුහාඳුරන්ට පුළුවන්කම තිබුණා මේ ඔක්කොම වෙනස් කරන්න. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබෙන්නේ කටින් නෙමෙයි. බාහුව වලින් නෙමෙයි. දෙපතුලින් නෙමෙයි. සාමාන්‍ය ජීව විද්‍යාත්මක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දෙන්නගේ සම්බන්ධයෙන් කොට අම්මගේ කුසෙන් තමයි දරුවෙක් උපදින්නේ. ඒට වඩා වෙනස් ක්‍රමයක් නැහැ. මේ බොරු කියන්නේ මොකක් කියලා පැහැදිලි කරලා දීලා කොහොම හරි තමන්ගේ දර්ශනය බුදුහාඳුරු යොමු කළා කාන්තාවට නැති වෙච්ච තැන ලබා දීලා කටයුතු කළා හදාගත්තා පින්නතුනි සමාජය. එහෙම සමාජය හදාගෙන බ්‍රාහ්මණයා කියලා කියන්නේ ඒ අය නෙමෙයි. මෙන්න මේ වැරදි වලින් තොර බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා තමයි බ්‍රාහ්මණයෝ කියන්නේ. මොකද්ද? වැරද්ද දැක්ක තැන වැරද්දට කතා කරලා නිවැරදි කිරීම. දෙක තමන්ගේ ආත්මය දමනය කරගෙන නිවන් මාර්ගට යොමු වීම. තුන ආත්ම තමන් කියන එක නැත්තම් මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා සම්මියා දෘෂ්ටියකට එවිලා මම මගේ කියලා කෙනෙක් නෑ මම කියලා නෑ මේ ඒකෙන් අපි ඉවත් වෙන්න ඕනේ. එහෙම කෙනා තමයි බමුණා කියලා කියන්නේ කියලා. අනිච්චං දුක්ඛං අනාත්තා. අනාත්තා කියන්නේ අත්තා මම කියලා කෙනෙක් පුජ්‍යලයක් නෑ කියන්නේ. බුදුහාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරලා දුන්නා. එහෙම දේශනා කළා මේ අපි වැරදි මතයක ඉන්න මම මගේ කියන හැඟීම ඉවත් වෙන්න කියලා පැහැදිලි කරලා දුන්නා. ඒක ලස්සනට වෙනස් කරලා දුන්නා. දෙන්න බුදුහාමුදුරුවෝ හොඳ උපමාවක් ගත්තා. කරත්තයක් එදා තිබුණ වාහනයක් තමයි කරත්ත. බුදුහාමුදුරුවෝ කිව්වා මේ ආමුදුරුවන්ටයි මිනිස්සුන්ටයි කරත්තයක් හොයාගෙන ඉන්න කියලා. පරණ කරත්තයක් ඒ ගේන්නේ නැති. ගෙනාවට පස්සේ මේ සක්කාය දිට්ඨිය ගැන කියලා දෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක වැරදි මතයක් කියන එක කියලා දෙන්නේ. කරත්තයක් ගෙන්න ගත්තා. කරත්තේ ගෙන්නගෙන ඕක කෑලි ගලවන පැත්තකින් තියන්න කිව්වා. රෝද වෙනම, චැසිය වෙනම, තට්ටුව වෙනම, ඊළඟට වහල වෙනම ඕවගේ තියන්න. බුදුහාම දැන් ප්‍රශ්න කරනවා. අර තියෙන්නේ මොකක්ද? ඒ තියෙන්නේ රෝද දෙක. මේ තියෙන්නේ මොකක්ද? තට්ටුව, චැසිය. මොකද්ද මේ තියෙන්නේ? වහලේ. ඒවා තියෙන්නේ කෝ කරත්තේ. කෝ කරත්තේ. කරත්තේ කියලා එකක් නැහැ. යත්තාපි අංග සම්බාරෝ හෝති සද්දෝ රතෝ ඉති. මේ ටික කොට එකතු පිළිවෙලකට එකතු වුණාට පස්සේ තමයි රතයක් කියලා කියන්නේ. තේරුණා නේද? කෑල්ලෙන් කෑල්ල වෙන් කරාම රතයක් නෑ. ඒ නිසා ඔයත් අපි නාම රූප කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. නාම කියන්නේ සිත, රූප කියන්නේ ওই පේන ශරීරය. රූපංජිරති මච්ඡානං නාම ගොත්තං නදීරති. රූපේ දිරනෝ නාමේ සිත දිරන්නේ එන්නේ ධර්මානුකූලව ඒව තුලින් සිත දියුණු කර ගන්නවා. අපේ මැරිලා නැවත භවයක් ලැබෙනකොට භවයෙන් භවයට ගමන් කරනවා. නිවන් දකින්නකම් මේ සිත එක දිගට ගමන් කරනවා. ශරීරය වෙනස් වෙලා දිරලා විනාශ වෙලා යනවා, මරණයටපත් වෙනවා. නැවත අලුත් ශරීර ලැබෙනවා. ඒවත් විනාශ වෙනවා. රූපං ජීරති. රූපේ දිරනවා, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා බමුණෝ කියලා කියන්නේ මේක තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගත්ත අය මිසක්ක මේ බොරු කියන උන් නෙමෙයි.
කුල ભેද ඇති කරන උන් නෙමෙයි බමුණු කියන්නේ. ඒගොල්ලෝ බමුණු නෙමෙයි කියලා පැහැදිලි කරලා දීලා මේ එක බමුණෙකුයි බැමිණෙකුයි දානයක් දෙනවා. මේ බුදුහාඳුර මේ ගාථාව දේශනා කරන්නේ එක බමුණෙකුයි බැමිණෙකුයි හිටියා. ඒ අය බෞද්ධයෝ වුණා. ඔය හිටපු බමුණ තමයි උගක් බෞද්ධයෝ වුණේ. ඉතින් මෙයාට උනුනා දානයක් දෙන්න. භාගෙට බෞද්ධ වෙලා ඉන්නේ. සම්පූර්ණ බෞද්ධ නෑ. භාගෙට බෞද්ධ වෙලා ඉන්නේ. දානයක් දෙන්න ඕන. ලොකුවට දාන ලේසි කළා බමුණට කියනවා පන්සලට ගිහිල්ලා දානෙට ලොකු හාමුදුරුවෝ 4 නමක් වඩම්මගෙන ඉන්නේ. ඔය ඇත්තොත් කියනෝනේ දාන්න නායකයෝ මොනේ කියලා නේද? ඒ වගේ ලොකු හාමුදුරුවෝ 4 නමක් දානෙට වඩම්මන් එන්න කියලා ආරාධනා කළා ආවා. ඒ නියමිත දියට ගිහිල්ලා ආරාධනාවට හාමුදුරුවෝ එක්කරන් එන්න ගියා. අර උපාසකම්ම ලොකු ආසන හැදුවා. ලොකු හාමුදුරුවන්ට හොඳ ලොකු ආසන හැදුවා. හදලා තිබ්බා. මෙන්න දානෙට පොඩි හාමුදුරුවෝ 3-4 නමක් වඩම්මන් ගෙනුත් බමුණා ගිහිල්ලා. පොඩි හාමුදුරුවෝ සංකීර්ත සාමණේරයෝ, පඬිත සාමණේරයෝ, රේවත සාමණේරයෝ, ඔය සෝපාක සාමණේරයෝ කියලා මේ පොඩි හාමුදුරුවෝ 4 දෙනා ආවා. බැමිණිට කේන්ති දැන් මේ පොඩි උන් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට කිව්වේ ලොකු හාමුදුරුවෝ එක්කරන් එන්නනේ යනවා. ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ එක්කන් නෑ මේ හාමුදුරුවෝ තමයි දුන්නේ. ආසන හැදුවට වාඩි කරේ නෑ. පොඩි බංකො ටිකක් මිටි ආසන ටිකක් තියලා වාඩි කරා 4 නම. බමුණා යවුවා නැවත පන්සලට ලොකු හාමුදුරු කෙනෙක් වහාම එක්කරන් එන්න කියලා. ඊළා කිව්වට පස්සේ සරියුත් හාමුදුරු කොහොම හරි මේ වඩම්මගෙන ආවා. සරියුත් හාමුදුරු ඇවිල්ලා බලනකොට දානෙට ඉන්නෝනේ. හොඳ හාමුදුරු 4 නමක් රාතන් වහන්සේලා. මම මොකටද එතන කිරියේ උන්වහන්සේ වැඩිය ගියා යනවා. මේ හාමුදුරු හොඳයි. උන්ට මේ උන්වහන්සේලාට දාන දෙන්න කියලා සරියුත් හාමුදුරු. ඊට පස්සේ මේ මනුස්සය කියන එක්කන් ආපු හාමුදුරුවෝ මේගොල්ලෝ දැකලා ගියානේ. වෙන හාමුදුරු කෙනෙක් එක්කරන් ඉන්නේ. ඊට පස්සේ මුගලන් හාමුදුරු එක්කරන් ආවා. මුගලන් හාමුදුරු දාන්නේ හිටියේ මේ හාමුදුරු දැකලා ගියා යා. පස්සේ දැන් මේ මනුස්සයාගේ හිත හොඳටම කලකිරිලා. මේ පොඩි උන්ට දාන දෙන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් කොහොමද දෙන්නේ යාගපොළට යන්න යාගපොළට ගිහලා වයසක බමුණෙක් එක්කරන් එන්න. යාගපොළට යවුවා වයසක කෙනෙක් එක්කරන් බමුණෙක්. පස්සේ ශක්‍ර දෙවියෝ මේ සිද්ධිය දැක්කා. දැකලා මහලු බමුණෙක් ඉවස්මාගෙන යාගපොලේ මුලින්ම වාඩි වෙලා ඉන්නවා. මේ බමුණේ යනකොට ඉන්නෝ වයසක බමුණේ කතා කරගත්ත අපේ ගෙදර දානියක් දෙනවා යමු එක්කන් ආවා. හරියට සතුටුනා මේ වයසක බමුණ දැකලා මේ උපාසකම බැමිණි දැකලා අර උස්සා ආසනේ වැඩ ඉන්න කියලා ආරාධනා කළා. මේ බමුණ මොකද කරේ? අර පොඩි හාමුදුරුවෝ අතල්ලාම ළඟට ගිහිල්ලා වැඳලා. වැඳලා ඉවරලා බිමින් වාඩි වුණා. ඔය උපතුමා වැඩිමල් කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් නේද? මේකටනේ මේ ආසන හදලා තියෙන්නේ. අනේ මම ශ්‍රේෂ්ඨ නෑ මේ 4 නමම රහතන් වහන්සේලා. උන්වහන්සේලා ඉතින් මට උඩින් වාඩි වෙන්න බෑ. මං ඊට වඩා පල්ලෙහා කෙනෙක්. මම අනිත් එක බමුණෙකුත් නෙමෙයි. මම මේ සක්‍රය. මං ආවේ මේ ඔයාට ඕක පැහැදිලි කරලා දෙන්න. මං යන්න කියලා එයා ගියා. අර පොඩි හාමුදුර 4 දෙනා දානේ වන්දලා ඉරිදියෙම වැඩියා. ඊට පස්සේ තමයි මේ කවුද මේ බැමිණිය තේරුම් ගත්තේ පොඩි වුණාට මේ අය පොඩි නෙමෙයි. රහතන් වහන්සේලා නේද? එහෙනම් අපි සද්ධාව ඇති කරගන්න ඕනේ. ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි කියලා නෑ. හාමුදුරුවෝ එක හාමුදුරුව කෙනෙක් මොන හාමුදුරුවන්ට දන් දුන්නත් පින් සිද්ධ වෙනවා කියලා තේරුම් අරගන්න. මේ පොඩි හාමුදුරුවෝ දෙනමකොත් ඉන්නෝ. ඒකත් ඉතින් අපිට අද ගලපුණා. අන්න ඒ නිසා මේ සාමණේර උනාට රහතන් වහන්සේලා 4 නමට දානෙ පූජා කළා. ඒ අය ඒ නිවන් අවබෝධ කරගත්තා. දැන් මම මේ කියන්නේ ඒකයි. නිසා පින්නතුනි අපි ධර්මානුකූලව අපේ ජීවිතය ගොඩනගා ගන්නකොට ලොකු පොඩා කියලා සලකන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා 4 දෙනෙක් ඉන්නෝ පොඩි කියලා නොසලකා නොහැරිය යුතු. එක්කෙනෙක් තමයි පොඩි හාමුදුරුවෝ. අනිත් එක්කෙනා නායකයා පැටියා. ගින්දර නේද?
මේ වගේ හද රාජකුමාරයා. රාජකුමාරයා. ඔය පොඩි කියලා නෑ මේගොල්ලෝ භයානක කට්ටිය නේද? රාජකුමාරයාත් එක්ක ඔය ගනුදෙනු කරන්න කියලා මොනාරි ප්‍රශ්න රජුරු උදහසට ලක් කළා මැරෙන්න පුළුවන් මරුන් කන්න පුළුවන්. ඒ නිසා එයා තේරුම් අරගන්න මෙයා රාජකුමාරයෙක් විදිහට සැලකන්න. ඒ වගේ ගින්දර පොඩි කියලා බෑ මහා විශාල දෙයක් කරන්න පුළුවන්. සර්පයා කුඩා කියලා නෑ විස තියෙනවා. පොඩි හාමුදුරුවෝ පොඩි කියලා නෑ පින්වන්ත කෙනෙක්. ඒත සැලකිය යුතු කෙනෙක්. ඒ නිසා ඒ අයට ඒ විදිහට සලකන්න කියලා ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අද පොසොන් පොය දවසේ අපි බණ ටිකක් අහලා උදාාර පිනක් සිද්ධ කරගත්තා. මේ පින සිද්ධ කරගෙන අපි ලබා ගත්තා වූ කුසල ශක්තිය අපි දැන් දායකත්වයේ බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා හොයලා බලලා ඒ අයට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් පළමුවෙන්ම දායකත්වයේ විනීතා දාබරේ නෝනා මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙන කාරණා බලමු. අවුරුදු 16කට පෙර 29 වෙනි දින මිය ගිය පොඩි නෝනා අම්මාට සරත් සහෝදරයාට පින් දීම. බණ්ඩාරමණිකේ මෑණියන්ට පේදිරික් දාබරේ පියාණන්ට පින් දීම. ඒ වගේම තේගිස් තාත්තාට නිදික්‍රෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. විනීතා දාබරේ මහත්මිය බලාපොරොත්තු වෙනවා මියගිය තමන්ගේ මව්දෙමෝපිය ආදී ඥාතීන්ට පින් අනුමෝදන් කළා. විශේෂයෙන්ම තේමිස් තාත්තාට නිදුක්‍රෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්න. ඊළඟට අශෝක මොකක්ද වන්දනේ පෙරේරාද නම කියවන්න මතක බෑ තේරෙන්නේ නැහැ. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන අශෝක නේද? අශෝක පෙරේරා. අශෝක පෙරේරා මහත්මිය අශෝක පෙරේරා මහත්මිය බලාපොරොත්තු වෙන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අයගේ තව වෛද්‍ය AGS ආසිරි වෛද්‍ය ගයානි රණසිංහ AGS ආසිරි මහත්මියත් ගයානි රණසිංහ මහත්මියත් දෙන්න වෛද්‍යවරු වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ පින්කම් සිද්ධ කළා පරලෝක සපත් RD ජයවර්ධන පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කරන්න. KG කරුණාතිලක පියාණන් සිහිපත් කරන්න. මාලිනීද අල්විස් මෑණියන් සිහිපත් කරන්න. සුදාර්ලින්ද අල්විස් ලොකු අම්මා සිහිපත් කරන්න. ඒ කියන ඇතුළු මියගිය තමන්ගේ බෞද්ධ සිහිපත් කළා ඒ අයට පින් දෙන්න. ඊළඟට ප්‍රමෝද අරෝස් පුතුණුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ආශිර්වාදයක් වෛද්‍ය දෙපළටත් නිරෝගී සම්පත් ලැබේවා කියන ආශිර්වාදයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දායකත්වයේ දරන තුම්පලම බලාපොරොත්තු වෙනවා පළමුවෙන් තමන්ගේ නමින් මියගිය ඥාතීන් සිහිපත් කරන්නට. ඉතින් ඒ විශේෂයෙන්ම කවදත් මතක් කරනෝ මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වදාළ අපේ කිතලගම් පඤ්ඤාසාර නායක හාමුදුරුවන් සිහිපත් කළ පින් දෙන්න. උන්වහන්සේටත් ඔයත් සිහිපත් කරන ඔයත්ගේ මව්දෙමෝපියන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් ලැබේවා. අපේ නෑයෝ සුවපත් වේවා. මුතුන් සැපතටපත් වේවා. අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු. ඉදම්මේ ඥාතීනං හෝතු කියලා පින්. දායකත්වයේ දරන සියලුම පින්වතුන්ට සම්බන්ධ වන සියලු දෙනාටත් අපේ විහාරාධිපති අපේ කිතලගම හේමසාර නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයටත්
ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන් ඇතුළු සියලු දෙනාටමත් ඔය ඇත්තන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා අපල උවදුරු දුරු වේවා සිත සාන්තිය ආයු ආරෝග්‍ය භාග්‍ය ආදී සුව සම්පත සැලසේවා මේ පුණ්‍ය ශක්තියෙන් කොටසක් සියලු දෙවියන් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව සැලසේවා දෙවියන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනට පත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ටත් පින් පමුණුවමු අපි කවුරුත් එක්ක ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් සැමටම නිවන් සුව ලැබේවා වන්දනා කරන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාටම තෙරුවන් සරණයි හරි සාදු කියන්න කවුරුත් එක සාදු